ඊපස්සේ හත්වෙනි ප්‍රතික්‍රියාව ලියන්න අපිට පුළුවන් CH3 CH2 Br තියෙන සංයෝගයක් අපි කරන්න ඕන CH3 CH2 Cl බවට අපි ඉස්සෙල්ලා කරන්නේ MgV විතර දානවා MgV විතර දානවා එතකොට CH3 CH2 MgBr ඊට පස්සේ අපි ජලය දානවා H+ ආම්ලික ජලය දානවා අපිට පුළුවන් CH3 හදාගන්න. එසේ මේකට පුළුවන් අපිට HNu ක්ලෝරින් දාන්න. HNu ක්ලෝරින් එක මෝලයක් දාන්න ඕන. ක්ලෝරින් එක මෝලයක්. මෙතෙන් ක්ලෝරිනීකරණය වගේ ඇල්කේන ක්ලෝරිනීකරණය. ඒක මතක තියාගන්න. අනිත් උඩ වගේ උදාහරණ දැනගන්න ඕන ඔබ සාන්ඩ් ක්ලෙමන්සන් ඔක්සිහරණය කරන විදිය සෝඩා ලයිම් දාන එක ග්‍රීනාඩ් හදන එක ක්ලෝරිනීකරණය. ඊට පස්සේ අපිට පුළුවන් ඇල්කේන වල සාරාංශයක් ගන්න. ඇල්කේන වල සාරාංශයක් ගන්න පුළුවන්. ඇල්කේන සෑදීම සහ ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා කියලා සාරාංශයක් ගන්න පුළුවන්. අපිට පුළුවන් සරල ඇල්කේන ගන්න ඇල්කේන CH3 CH2 CH3 ඔන්න විදිහට ඇල්කේනයක් ගත්තොත් අපිට පුළුවන් කීටෝන කාණ්ඩය ඇල්ඩිහයිඩ් කාණ්ඩය මේවට අපිට පුළුවන් මේ දෙන්නටම අදාළව එයා නිෂ්පාදනය කරගන්න අපි ඒකට කියනවා සිං රසදිය සාන්ද්‍ර HCl දාලා ඔය විදිහට අපිට ගන්න පුළුවන් මේකට කියනවා කීටෝන මේකට කියනවා ඇල්ඩිහයිඩ් කීටෝන වලට සිං රසදිය සාන්ද්‍ර HCl දාලා ඔය විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඇල්කීනයකට CH3 CH2 කියන සංයෝගයකට නිකල් උත්ප්‍රේරකාංගයේ හයිඩ්‍රජන් දාලා අපිට ඇල්කේන නිෂ්පාදනය කරගන්න පුළුවන්. හොඳට බලන්න අපි ඊතලේ දාන්නේ ඇල්කේන නිපදවීමේ ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපිට පුළුවන් කාබොක්සිලික් කාණ්ඩයක් තියෙන සංයෝගයකින් හදන්න පුළුවන්. CH3 CH COOH CH3 ඔන්න ඔකිනුත් අපිට පුළුවන් ඒකට දානවා අපි සෝඩා ලයිම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් දාලා රත් කරන සෝඩා ලයිම් කියලා කියනවා. මෙතන මේක CO2 එකක් වෙලා පිට වෙනවා. කාබන් සංඛ්‍යාව අඩු වෙනවා. මෙතන කාබන් 4යි. මෙතන කාබන් 4යි. මෙතන කාබන් 3යි. කාබන් සංඛ්‍යාව එකකින් අඩු කරගන්න නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා අපිට පුළුවන් ඇල්කිල් හෙලයිඩ් වලට පුළුවන් CH3 CH Cl CH3 අපිට පුළුවන් ඒ ඉස්සලා Mg Vle ඊතර දාන්න. එතකොට CH3 CH CH3 MgCl හැදෙනවා. ඒකට අපිට පුළුවන් ආම්ලික ජලය දාන්න. ආම්ලික ජලය ඒකට අපිට පුළුවන් දෙන්න ප්‍රතික්‍රියා සෝඩා ලයිම් දාන්න පුළුවන්. ක්ලෙමන්සන් ඔක්සිහරණය කරන්න පුළුවන්. නිකල් උත්ප්‍රේරකාංගයේ හයිඩ්‍රජන් දාන්න පුළුවන්. ඊට පස්සේ ඇල්කිල් හෙලයිඩ් Cl කාණ්ඩ සැදෙන MgCl ග්‍රීනාඩ් දාලා ඊට පස්සේ H+ ජලය දාන්න පුළුවන්. ඊට පස්සේ කාබොක්සිලික් තියෙන කාණ්ඩයකට කාබන් එකක් අඩු වෙන පරිදි සෝඩා ලයිම් දාන්න පුළුවන්.
ඊට පස්සේ Cl2 Hµ එකයි මවුලයක් දැම්මොත් අපිට ගන්න පුළුවන් CH3 CH CH3 Cl. ඒ වගේ මවුල ගන්න වැඩි වෙන විට අර මෙතේන් ක්ලෝරිනීකරණය මතක තියාගන්න. මෙතේන් අපි යාන්ත්‍රණ කතා කරලා තියෙනවා කලින්. මෙතේන් ක්ලෝරිනීකරණය. ඉස්සෙල්ලා තාලක යමුවේ ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා. ඇල්කේන නැපිදවීමේ ප්‍රතික්‍රියා සහ ඇල්කේන දක්වන ප්‍රතික්‍රියා. ඔන්න ඔය විදිහට සාරාංශයක් ගන්න පුළුවන්. ඇල්කේන වලට අදාළව සාරාංශයක් ගන්න පුළුවන්. කීටෝන සහ ඇල්ඩිහයිඩ් සහිත සංයෝගයට අපිට සිං රසදිය සාන්ඩ් HCl දාලා ක්‍රෙමෙන්සන් ඔක්සියන් එකලා ඇල්කේන එක ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා ඇල්කීන ද්විත්ව බන්ධනයක් සහිත ඒවා. ඒවට පුළුවන් අපිට හයිඩ්‍රජන් නිකල් උත්ප්‍රේරකමයේ හයිඩ්‍රජන් දාලා ඇල්කේන නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊළඟට ඇල්කිල් හේලයිඩ් කාණ්ඩයකට මැග්නීසියම් 2 ලීටර දාලා මැග්නීසියම් ක්ලෝරයිඩ් බවට පත් කරලා ඒකට H+ ජලීය ආම්ලික ජලීය දැම්මත් අපිට ඇල්කේනීන් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඊළඟට කාබොක්සිලික් කාණ්ඩය සහිතව අපිට සෝඩා ලයිම් දාලා කාබොක්සිලික් කාණ්ඩය ගලවලා කාබන් ගාන අඩු වෙන පරිදි ඇල්කේනීන් නිපදවා ගන්න පුළුවන්. ඊළඟට ඇල්කේන වලට Cl2 Hµ එකම මවුලයක් දැම්මොත් මේ විදිහට මෙතෙන් ක්ලෝරිනීකරණය පළවෙනි යාන්ත්‍රණයට නවතිනවා. මවුල ගන්න වැඩි වෙන තරමට ප්‍රතිඵල මිශ්‍රණයක් ලැබෙනවා. ඒ විදිහට තමයි ඇල්කේන වල සාරාංශය. ඊළඟට අපිට බලන්න තියෙන්නේ ඇල්කීන වල සරල මට්ටමේ ඉඳන් සාරාංශය දක්වා.